ගුණපාලයෝ ගුණපාලයෝ සිරිදෝරිසා නේද කතා කරන්නේ? ගුණපාලයෝ මොකද යකෝ මේ මාරේ? කොහෙද ඔය ආයෙ යන්නේ? කොහෙවත් නෑ. මේ දැන් එහෙම කොහෙවත් යන්නේ නැහැ හොඳේ. සිරිදෝරිස් ඇවිල්ලාද කොහෙද? ඇයි කියලා බලන්න එළියට යන්නේ. සිරිදෝරිස්? ඔව්. කොයි වෙලේද මේ මිනිහයා ආවේ? ඇයි ඔහෙට ඇහුන්නේ නැද්ද දැන් කතා කරනවා? මේ මිනිහයාට පිස්සුවක් හැදීගෙන එනවවත්ද? සිරිදෝරිසෝ දැන් මේක කතා කරන්නේ. සිරිදෝරිසෝ මේ තප්පරේට කොහෙද යකෝ මූගී? කොහෙවත් ගියේ නැහැ ගුණපාලයෝ. මම මේ පිටිපස්සේ. කොයි වෙලේද ළමයිනේ ඔයාලා ආවේ? අපි එද්දි 3ට විතර ඇති සීයේ. ඉක්මනට යනවද? නෑ සීයේ. ඉස්කෝලේ නිවාඩු නිසා ටික දවසක් ඉඳලා යන්න තමයි ආවේ. ඔහෙට විකාරද? මේ ළමයි ආවා විතරයි. ඉක්මනට යනවා දහන්නේ. නෑ මම මේ නිකන් ඇහුවේ. කොහෙද සීයේ ගිහින් හිටියේ? මම මේ පොඩි වැඩකට එළියට ගියා ළමයෝ. කට්ටියම ඇවිල්ලා කාලා හිටියනම්. උඹලගේ සීයා වැඩිය කැමති නෑ වගේ නේ බං අපි මෙහෙ ආවට. සිරාවටම ඒක නම් මටත් හිතුණා. පිස්සුද බං සීයා එහෙම නෑ. නැත්තම් එහෙම ඇහුවේ. ඒකට නම් මටත් ටිකක් අවුල් ගියා තමයි. හැබැයි සීයා කවදාවත් මේ එහෙම අහන්නේ. ඇයි දන්නේ එහෙම ඇහුවේ. මේ අපි එනම් හෙට දවස විතරක් ඉඳලා අනිද්දා ගෙදර යමු. පිස්සුද බං උඹලට කොහේ යන්නද? සීයාට වැරදිලාවත් කියවෙන්නේ නැති. මේ දැන් නිදාගමු බං. බස් එකේ ඇවිල්ලාම කැරකිල්ලාව වගේ තාමත්. ඇඳේ නම් ඔක්කොටම ඉඩ මදි වෙයිනේ. දෙන්නෙක්ට බිම නිදා ගන්න වෙනවා. අනේ මේ මට නම් බෑ බිම නිදා ගන්න. උඹලා නිදාගනින්න. හරි. එහෙනම් අපි දෙන්න බිම නිදා ගන්නම්කෝ. උඹලා දෙන්න ඇඳේ ඉඳපල්ලකෝ. අන්න යාළුවෝ. අනේ නිකන් ඉඳපන්. ගුරුන්වහන්සේ ඒයි මෙන්න සිරිදෝරිස් කතා කරනවා. මොකෝ සිරිදෝරිසෝ මේ උදේ පාන්දරම? අනික උඹ නිකන් බය වෙලා වගේ නේ බං. මොකෝ? මාර වැඩි ගුරුන්වහන්සේ වෙලා තියෙන්නේ. ඇයි මොකෝ? මේ ගුණපාලයා. මොකද බං කිකර ගහන්න නැතුව හරියට කියපන්කෝ. ගුණපාලයා මැරිලා. මොකක් මැරිලා? ඔව් ගුරුන්වහන්සේ. කොයි වෙලාවේද? වෙලාවක් නම් මන් දන්නේ නැහැ ගුරුන්වහන්සේ. ඉක්මනට යමුකෝ. ගුරුනාථේ මගේ මනුස්සයාට වෙච්ච දේ. මොකක්ද උනේ කිව්වනම්? මොනවද කියලා මන් දන්නේ නැහැ ගුරුනාථේ. අනේ මගේ මනුස්සයා. කීයට විතරද දැන් මේක උනේ? සිරිදෝරිස් කතා කරනවා කියලා එළියට ගියා. මත් නිදා ගන්න ගියා. උදේ බලද්දී මෙතන වැටිලා හිටියා ගුරුනාථේ. මොකද බං ඊරෑ උනේ? මන් දන්නේ නැහැ ගුරුනාථේ. මොකද ඊරෑ මෙහි ආවේ? මං ආවේ නැහැ ගුරුනාථේ. එහෙනම් මේ කියන්නේ ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ ගුරුනාථේ. මේ කෝබන් ජනකයා ඌව දැක්කද? ඕක ඔය එළිය පැත්තේවත් ඇති බං. නෑ බං ඒක පේන්නවත් නෑ. මොකෝ බං? උඹ අරුව දැක්කද? එවෙලේ නම් දැක්කා එළියට වෙලා ඉන්නවා. ආයෙ නම් දැක්කේ නෑ බං. කොහෙද උඹලා ඔය යන්න ලෑස්ති? ඇල පැත්තට යන්න කියලා බං. උඹලා යමන්කෝ මං තව පොඩ්ඩකින් එන්නම්. ඒ මොකෝ බං? ආච්චි අම්මා කඩේට ගිහින් එන්න කිව්වා බං. එහෙනම් උඹ ගිහින් වරෙන්කෝ. අපි හිමීට යන්නම්. හරි බං. මෙන්න මේක මෙතන. උඹ නම් මාරෙකෙක් තමයි. අපි හැමතැනම උඹව හෙව්වා. එක්කෝ යන තැනක් කියලා ඵලයන්. ඇහෙන්නේ නැහැ වගේ ඉන්න හැටි. අඩේ මොකද බං? මොකද අහන්නේ? අපි මෙච්චර වෙලා උඹට කතා කරා ඇහුනේ නැද්ද? ඇහෙන්න උඹලා කතා කරන්න එපයි. ආව වෙලේ ඉඳලා පුක් ගාගෙන හිටියා මිසක්. ආව වෙලේ ඉඳන්? ඔව්. යකෝ අපි දැන් ආවේ. උඹට මොංගල්ද බං? මට නෙවෙයි තොපිට තමයි මොංගල්. හරි යමන් කර ගොයම් මේව කරන පැත්තට. ඒක තමයි මං තොපි දෙන්නට ඒ වෙලේ ඉඳන් කියන්නේ යමන් කියලා. මේකගේ මොලේ නරක් වෙලාද බං? අනේ මන්ද බං යමන්. ඇයි මාමේ ගොයම් මේ විදියට ගොඩ ගහලා තියෙන්නේ? මෙහෙම දාලා තමයි දරුවෝ ගොයන් ගස් වලින් වී ටික වෙන් කරගන්නේ. මෙහෙම දාලා කොහොමද මාමේ එහෙම කරන්නේ? ඔයාලා බලාගෙන ඉන්නකෝ. අප්පුහාමි හරක් බාන අරන් එන්නද? අරන් වරෙන්. හොයි පුතා හොයි. අඩේ මොකද්ද බං මේ කරන්නේ? ඒක තමයි බං මාත් මේ බලාගෙන ඉන්නේ. මං හිතන්නේ ඒ ගොයන් ගොඩ පාගද්දි තමයි වීයට බිමට වැටෙනවා ඇත්තේ. ඒකත් පට්ටා අතල්නේ. උඹලා මෙතනට ආවද? ඇයි බං එන්න වෙලා ගියේ?
මල ගෙදරක් වෙලා බං. මල ගෙදරක්? ඒ කවුද බං? අපේ සීයා එක්ක ඉන්න මාමා කෙනෙක් බං. මොනවා වෙලාද මැරිලා තියෙන්නේ? ඒක හිතා ගන්න බැරිලු බං. අඩේ මේ උක්කුම්. මොකද? මටත් ආසයි බං අර විදියට හරකට හොයි හොයි ගගා වටේ යන්න. ඉතින් ඵලයන් ගිහින් ඉල්ලගනින්. මේ උඹ ඉල්ලලා දියන්කෝ බං. ගිහින් ඉල්ලගනින් බං. ඒ මාමා දෙයි. අඩේ මොකද්ද බං ඉල්ලලා දියන්කෝ. මේ අර මාමට කියලා මේකට අර හරක පොඩ්ඩක් ඉල්ලලා දියන්කෝ. මුදුම වදයක් තියෙන්නේ මේකගෙන්න. මාමේ මාමේ මොකද? අපේ මේ යාළුවත් ආසයිලු කොලේ මඩවන්න. ඉන්න කියන්නේ ඉතින්. අන්න ඵලයන් කොළ මඩවන්න නෙවෙයිනේ අර විදියට වටේ යන්නනේ අහන්න කිව්වේ. ඒකට කියන්නේ කොළ මඩවනවා කියලා තමයි බං. හරි හරි ඵලයන් ඉක්මනට. ආමාමේ මාමා කිව්වා වගේ හොයි හොයි ගෑවමද මූ යන්නේ. ඔව් ළමයෝ කෝට්ටෙන් එකක් පිටට ගහලා හොයි හොයි කියන්නකෝ. එතකොට යනවා. මං එහෙනම් බුලත් විටක් කීම කාලා ඉන්නම්කෝ. ඔය ළමයා කොලේ මඩවන්නකෝ. ආමාමේ මම මඩවන්නම්කෝ නියමටම. මාටියා කොලේ මඩවයිද බං? ඕක මඩවයිද නැත්තම් හරකගෙන් පයින් පාරක් අයිද දන්නේ. ඕකුම් පයින්ුත් ගහනවද බං? ඔව් බං. හොයි 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 හරක හොයි. ඔතන බලාගෙන ඉන්න නැතුව ඉක්මනට මඩවපන්. මේක යන්නේ නෑනේ බං. හොයි 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 ඒ ගොනෝ ඵලයන්කෝ. මානේ මේක යන්නේ නෑනේ. යන්නේ නැත්තම් ඔය සතාගේ පස්සට හිමීට කෝට්ටෙන් එකක් අයින්නකෝ. එතකොට හරි. ඈ පස්සට ඉන්න? ඔව් හැබැයි හිමීට. බහොයි කිව්වම ගියේ නෑනේ. ඉදපන්කෝ දැන් ඵලයන්කෝ. අප්පට සිරි අරක කුලප් වුණා යකෝ. පොහාමි උන්න හරකෙක් එනවා. අයින් වෙන්න. බුදුඅම්මා. අප්පට සිරි වෙනවා හරකගෙන් නැත්ත නේද අර මාමට. මොකද යකෝ තෝ ඒ කරේ? ඇයි බං මාමනේ කිව්වේ හරක යන්නේ නැත්තම් පස්සට ඉන්න කියලා. ඉතින් මං එන්නම්. අනේ මාමට ගොඩක් අමාරුයිද කොහෙද බං? ඒක තමයි බං. මං හිතුවා හරි සිරිදෝරිසෝ. මොකද්ද ගුරුන් වහන්සේ? ගුණපාල නිකන් නෙවෙයි මැරිලා තියෙන්නේ. ඒ කිව්වේ ගුරුන් වහන්සේ. ගුණපාල මැරිලා තියෙන්නේ අර යකින්න ගහලා. එතකොට ඒ යකින්න අපිටත් ගහයිද ගුරුන් වහන්සේ? ඒවා කියන්නත් බෑ. මොකද ඉදා මගේ අතින් පොඩි දෙයක් වැරදුනා. අනේ ගුරුන් වහන්සේ අපි දැන් මොකද කරන්නේ? ඒක තමයි බම් මාත් මේ කල්පනා කරේ. මන්දයි නිදානයක් ගන්න කියලා හිතුවා. කවුද බං කාමරය යස් කරේ? උඹද? නෑ බං මන් නෙවෙයි. කඩේ ගිහින් එනකොට ආච්චි අම්මා තමයි යස් කර හිටියේ. මම පටිය ගැට ගහලා තිබ්බ නූල් කෑල්ලත් වැටිලා. ආච්චි අම්මා ඒකත් අතු ගාගෙන ගිහින්ද කොහෙද? පව් බං අර මාමා. මට කරන්න දෙයක් නෑ පුතෝ. එයානේ කිව්වේ පස්සට ආින්න කියලා. පොරට යන්න විදියට මොනවා වෙලාද දන්නේ. මොකද්ද අප්පා ඒන ගඳ? මොනවා මම මේ උයපු මාළුවෙක් නේද මේ ගඳ එන්නේ? මොනවා නරක් වෙලා? යකෝද මම මේ දැන් උයලා ඉවර වුණේ. මොකද මේ තනියෙන් කියවන්නේ? මේ මොකක් හරි ලොකු දෙයක් වෙලා නේද? ඇයි? මම මේ දැන් උයලා ඉවර වුණා විතරයි. මාළුව නරක් වෙලා. නරක් වෙලා? ඔව්. එහෙනම් ඔය සවුතුන මාළු යන්නේ නැති. ඇයි මට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ කියලා හිතුවද? ඒක්මනට ඔය දෙයට මොකක් හරි කරන්න. නැත්තම් මේ ගෙදරින්නත් බැරි වෙයි. හරි මම ඒක බලා ගන්න. අර ළමයක් නැතුනේ ඔය වැඩේ නිසාවද්ද කවුද? නෑ ඒක මේකට සම්බන්ධ නෑ. මං ආයේ කියන්නේ ඉක්මනට මේකට මොකක් හරි කරන්න. මොකද අර පොඩි දරුවෝ ටිකත් මෙහෙ ඉන්නේ දැන්. මොකද ළමයිනේ ඔයාලා මේ හවස් ගමේ එළියට වෙලා කරන්නේ? මොකුත් නෑ ආච්චි අම්මේ නිකන් ආවේ. වැඩි වෙලා එළියෙන් නැතුව ගෙටෙන්න ඕනේ තේරුණාද? ආච්චි අම්මේ. අඩේ උක්කුම්. මොකද බං? අර බලපන් අතන කවුරු හරි ඉන්නවා වගේනේ. කෝ බං? ඔය උතන ගහ ළඟ බලපන්කෝ. අඩේ ඕනේ කවුද බං ඒ හිටගෙන ඉන්නේ? කවුරු හරි සීයාව හම්බ වෙන්න ඇවිල්ලාද දන්නේ? සීයේ මොකද ළමයෝ? සීයාව හම්බ වෙන්න කවුද ඇවිල්ලා? කවුද? අරයි කෝ දැන් මෙතන හිටපු කෙනා නෑනේ. ඕ ළමයිනේ. දැන් උතන ඔය ගාව හිටිය සීයේ. ඔව් සීයේ මම දැක්කා. ඔය ළමයි දැන් ගිට ගියා නම් හොඳයි. එළියේ ඉන්න එපා. ඇයි බං සීයා අපිට ඉන්න එපා කිව්වේ? එළියේ මගුලක් නෙවෙයි බං. කවුද එතකොට අතන හිටගෙන හිටියේ? ඒකනේ බං එකපාරටම අතුරුදහන් වුණා වගේ වුණානේ. මේ සීයා දැන් කිව්වනේ අපිට ගෙට යන්න කියලා. අපි යමු.